හලෝ මම මේ දන්නේ දවස් වල ඉඳා ගන්නෝනේ පොඩ්ඩක් එතන අනේ මට දැන්නේ මතක් වුණේ මගෙන් ඔය ගොඩක් දෙනා අහලවන දෙයක් තමයි ඔයා කැමතිම වැඩ 10 මොනවද කියලා මං කියන්නේ මේ මම කරන්න කැමතිම වැඩ මොනවද කියලා වෙන්නත් ඒගොල්ලෝ අහලවලා තියෙන්නේ ඔන්න ඔක දාන්න මල්ලි පොඩ්ඩක් පළවෙනි එක තමයි නිදා ගැනීම දෙවෙනි එක කෑම නම්බර 3 නිදාගෙන සිටිද්දී කෑම කන හීන දැකීම නම්බර 4 තමයි ටිකක් වෙනස් එක නිදාගෙනම කෑම නම්බර 5 අනිත් පැත්ත හැරී නිදා ගැනීම නම්බර 6 නමෝ මුරුසි දිවෙන්නට පිටුවහල් කිරීම මේ ගෙනිච්චට කමන්නේ ආයේ හැරෙන්න තපෑලෙන් එවන්න නම් එපා හොඳේ නම්බර 7 9 ඉඳාගෙන කෑම ඒවා ඉතරයි දැන් අපි බලමු නම්බර 10 චිත්‍රපටියක් නෙමෙයි මේක හරි අපූර්ව වැඩක් ඔන්න බලන්නකො මොකද්ද කියලා ඔයගොල්ලෝ පුදුම වෙයි ඒකට කෑමවත් නිදා ගැනීමවත් ඇතුළත් නැහැ කියලා කිව්වොත් නම්බර 10 තමයි ඕඩිට ලේන්නු දෙන වද බලාගෙන සිටීමයි කියලා වැඩක් ඔන්න බලන්නකො මම ඔයගොල්ලන්ට එක පෙන්නනවා ඔයනේ ඔයගොල්ලෝ මේක බලලා ඇත්තමයි කැමති වෙනවා ඔන්න බලන්නකො ඔයනේ Lakuno pahalawai. Ye, hey. Bayar tu enna. Pagi mana dek? Lenut maru apa? Bayar. Mana lihat enda? Lenut tiga dia, enda lihat enda. ඔයාට මේ මස් කට්ට දෙන්න ඕනේ ඕඩි. දූල පුතාලා හරියට සන්තෝෂ වුණා ඔයාගේ වැඩ බලලා. ඔයාට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපි මේ විදිහට සන්තෝෂ කරාට. ඕඩි සාලෙන් මේ නමින් නියම කාටුන් එකක් හදන්න පුළුවන් නේ. හොඳට වැඩේ කරා. බල්ලන්ගේ ඉතිහාසයේ ඉන්න මෝඩම් බල්ලා මෙයා වෙන්නේ නැති. හරිම මෝඩයෙක් තමයි. එයාගේ මොලේ මේ රටකජු ඇතේ තරම් ඇති මං හිතන්නේ. මට හිතෙන්නේ ඊටත් අඩුද කොහෙද? දැන් අපි පෙන්වන්න යන්නේ ඔබ ජීවිතේටම දැකපු නැති අමුතු දෙයක් ගැන. රිපීට් එකක් ගහනවා. මේ දැන් ලැබුණු ප්‍රවෘත්තියක්. ඕස්ට්‍රේලියාවේ පුද්ගලයෙක් හිපොපොටේමස් කෙනෙක්ව හපලා වාර්තාවක් තියලා. එයා හිපොපොටේමස් සාර්ථකව හපලා තියෙනවලු. මේ වෙනතෙක් කිසි කෙනෙක් වාර්තාවක් තියලා නැහැ. චැනල් නම් තියෙනවා එකකවත් බලන්න දෙන්නේ. මොනවද මන්දානි? කියලා වැඩන්නේ. මේ මෙගා නාට්‍ය හදන ඔක්කොම කැමරා ටික බැලලා අල්ලන්න දෙන්න හොඳ නැහැ කාටවත්. මන් දන්නේ සද්දේ. ඒ තමයි ඕඩිගේ සද්දේ. දැන් ඕඩි ලේන්නුත් එක ශ්‍රී ලංකා කරන වෙලාව. ඒක බලනවා කියන ටීවී බලනට වඩා කොච්චර හොඳයි. ඉක්මන් කරන්න යාළුවනේ. අනිත් පැත්තෙන් එළියට එන්න. අපි ඕඩිත් එක්ක සෙල්ලම් කරන වෙලාව.
Come on, Dino, come on. JNISAZillaCartoon.com. හරි අපේ වැඩ ටික ඉවරයිනේ දැන් ඉතින් ගේ ඇතුළට යන්න. අනේ මම මට එයා වැටුණා. අයියෝ එයා වැටුණා. අන්තිමේදී එක්කෙනෙක් අල්ලගත්තා. ඒකත් භාගෙට. ඔයගලන්ටයි මම මේ කියන්නේ ටීවී එක බලන්න. පොඩි එකපාරක් දිනු ලේන්නු 794 පාරක් දිනු. මට නම් මේක බලන් ඉන්න බෑ. මට හිතෙන්නේ නම් එයා ඉවරයි කියලා. ඔව් එයා ඉවරයි අසරණ ලේන. එයා හරි නිර්භීත ලේනෙක්. එයා වෙනුවෙන් අපිට කරන්න දෙයක්වත් නැහැ. අනේ දුක් වෙන්න එපා ඕඩි. මේ ලේනට සීය නැති වෙලා තියෙන්නේ. එයා තව ටිකකින් නැගිට. ඔය ටිකක් තෝන්තු ගතියෙන් වගේ ඉන්නේ බය වෙන්න එපා. හේ ඔය මොකද කරන්නේ ආදන්නේ? ඔක කරන්න එපා. ජෝන් කොහොමද කැමති වෙන එකක් නෑ. ඔයා ගස් වල ඉන්න ලේනු ගේ ඇතුළට ගිනවනේ. උන් ඉන්නෝනේ ගස් වල. ඔන්න ඔයාම මේ වැඩේ බලා ගන්න ඕනේ ඕඩි ඈ. මාව අල්ලන්න එපා වට. නරකට තමයි අපේ යාළුවට සිද්ධ වෙලා තියෙන්නේ. මහාචාර්යතුමා මීට කලින් නම් මම අහලා නැහැ ලේනෙක්ව බල්ලෙක් කැල්ලුවා කියලා. මේක සාමාන්‍ය දෙයක්ද? අයියෝ නෑ මේක අසාමාන්‍ය සිද්ධියක්. මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන පළවෙනි වතාව. ඉතිහාසයේ කවදාවත් බල්ලෙක් ලේනෙක් අල්ලලා නැහැ. ඇත්තටම මේක හරිම අපරාධයක්. මට තේරුණා. ඒ කියන්නේ ලේන් වර්ගයේ අනාගතයේ අනුතුරේ කියලා දා නිගමනය කරන්නේ. අපරයෝ එතන ලොකු අවදානමක් තියෙනවා. අපි මේ එක්තරා යුගයක අවසානයේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ. අපිට සිද්ධ වෙන්නේ බල්ලන්ගේ තොර ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න. හොට්ටක් ඉන්න දෙන්න. මම යන බඩු ටික පැක් කරගන්න. මාවත් එක්කගෙන යන්න. මට නම් යන්න ඕනේ නෑ. මම මේ ඉන්න කැමතියි. ඔව්. අපි මේ බල්ලත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලමු. අපි එයාට කරපු දේවල් මතක නැද්ද? නිකන් මෝඩෙක් වෙන්න හදන්න එපා. අපිවත් එයාට අහුවෙයි. උත්සාහ කරලා බලමු. හරි ගියොත් හරිනේ. අයියෝ එයා මගේ රස බලලා මත කොහෙද? මාව කන්න හදන්නේ. ඔයාට මට අත දෙන්න ඕනේ. යා අපි කරපු නරක දේවල් ඔයා ගණන් ගන්න නැත්තේ. ඔයා හිතන්නේ දඩෝරිය අපිත් එක්ක යාළු වෙයි කියලාද? අපි උත්සාහ කරලා බලමු. එයා අපිව කන්න හැදුවොත් එහෙම අනිත් එක එයා අපේ යාළුවට මොනව කළාද දන්නේ නැහැ. දන්නවනේ ඉතින් ඈ. ඉක්මන් කරන්න. එයා ගියා අපි පැනගමු. ඔව් ඉක්මන් කරලා දුවමු. එයා තමයි මගේ අලුත් යාළුවා. එයා ඔයාගේ අලුත් යාළුවා? ඒත් එයා බල්ලෙක්නේ. තේරෙන්නේ නැද්ද? මොකද වෙන්නේ? අපි යකට වැරදිට හිතන් ඉන්නේ. ඒ ඇත්තටම හොඳ කෙනෙක්. හොඳේ පැටියා. මට මේක කරන්න බෑ. එහෙනම් මොනවද
මොනවද කියන්නේ? මං කියවනේ කොහමදත් බෑ කියලා. මේ ටීවී වල නම් ඇත්තම බලන්න කිසිම දෙයක් නැහැ නේ. මේ ගානාටි නැත්තම් කලර් බාස් තමයි බලන්න වෙන්නේ. අති විශිෂ්ටයි උත්කෘෂ්ටයි මට ඇහෙන විදිහට ඕනි තාමත් ලේන්නු පස්සේ එළවනවා වගේ පොඩ්ඩ බලන්න ඕනේ. මගේ ජීවිතේ බලන්න කැමතිම දේ මේක තමයි. අපි ඔබේ සුවචකීරු සේවකයෝ උතුමාණනි. මොකද්ද කිව්වේ? උතුමාණනි කියලා කිව්වා මේ වැඩ කරන හැටි බලු කුක්කට. මොකද්ද මේ කතාව? මේ ලේන්නුන්ට පිස්සු හැදීගෙන ඉනවද? මුළු දවසේම තමන්ගේ වල්ගේ වටේ කරගෙන බලු කුක්කෙකුට උතුමාණනි කියන්නේ ඕගොල්ලන්ට ලැජ්ජ නැද්ද? ඔය අපේ යාළුවට අපහාස කරනවා. එයාට එහෙම කරන්න දීලා අපිට බලාගෙන ඉන්න පුළුවන්ද? සමාව ඉල්ලනවා. මම සමාව ඉල්ලන්නේ නැහැ. හරි යාළුවනේ. මෙයා වල්ලගන්නේ. ලේන්නු මට කරන්න හරිනේ. මේ ලේනෝ මේ බලන්නකො ලේනෝ දත විතරක් පිල්ලන් යනවා නකමනේ මා මුස්සගෙන යනවනේ. මට හිතට අමාරු ලේන්නු මාව උස්සගෙන ගියපු එකට නෙමෙයි. ඕඩි ලේන්නුත් එක්ක යාළුවෙක් එකට. දැන් ඉතින් මොකද්ද මං දවස් තිස්සේ බලන්නේ? ලේන්නුත් ඉතින් කාට හරි කොලොප්පමක් කරයිනේ. කොහොමද ලේන්නු? මගේ අහිංසකකමෙන් මේගොල්ලෝ ප්‍රයෝජන ගන්නවා.